මම ගොවියන් වෙනුවෙන් හඬක් සංවිධානයේ සභාපති ගලම්බිදුණු වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ අද දිනේදී මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව මාධ්‍ය හමු අපි පවත්වන්නට තීරණය කරේ ගොවියන්ට තිබෙන ප්‍රශ්න ගොවියන්ට තිබෙන ගැටලු සාකච්ඡා කිරීම සහ කතා කිරීම අරමුණෙන් අද දවස වෙනකොට අපි ගොවීන් සමග සාකච්ඡා කරා ගොවි ජනතාව මහා සංඝරත්නය දැනුවත් කරා අපිට දාණය ලබා දෙන්නේ ගොවි ජනතාව අපිට වගකීමක් තිබෙනවා ගොවියන් වෙනුවෙන් නිරන්තරයෙන්ම හඬක් නගන්න ගොවියන් වෙනුවෙන් කතා කරන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට අපි අනුශාසනා කරනවා මේ රටට ඒ වගේම මේ රටේ ගොවියන්ට යම් ප්‍රශ්නයක් එන්නේ කොතනද අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා ගොවියන් වෙනුවෙන් හඬක් සංවිධානයේ විදිහට අද පෙන්වලා දෙනවා රටට ගොවි ජනතාව අද වෙනකොට අසරණ වෙලා තිබෙන මේ පොහොර ප්‍රශ්නේ දැන් අපි කලිනුත් මේ පිළිබඳව සාකච්ඡා කරා කතා කරා තාමත් මේ රජයට වැඩපිළිවෙලක් නැහැ ගොවියන්ට වෙලාවට පොහොර ටික ලබා දෙන්න මම හිතනවා මේ වෙනකොට නාමල් කරුණාරත්න මැතිතුමා මේ නගරෙ තිබෙන පොහොර කඩේකට ගිහිල්ලා අහලා බලන්න අද පොහොර මිල කීයද? පොහොර මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි වැඩි මිලට හරි ගොවියන්ට පොහොර ටික වෙලාවට ගන්න අවශ්‍ය ප්‍රමාණය නැහැ. ඒ නාමල් කරුණාරත්න මැතිතුමා එදා ගොවියෝ සමග අමුඩ ගහගෙන මහා පාරේ ගොවියන් වෙනුවෙන් නිරන්තරයෙන් කතා කර අපිට පෙවුණාද අමාත්‍ය ධූරයේ ලබාගත් දා සිට ඔබතුමා ගොවියෝ වෙනුවෙන් කොතනද හඬක් නගන්න පාරට ආවේ ඔබතුමා ගොවියෝ වෙනුවෙන් කොතනද කතා කරේ කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා එදා බලය ගන්න ඔබතුමාලා ගොවි ජනතාව පාවිච්චි කර බව අපිට පේනවා ඒ නිසා නාමල් කරුණාරත්න මැතිතුමා ඇතුළු මේ රටේ ජනතාවට අපි දැනුවත් කරනවා දැන් මේ ආණ්ඩුව මිනිස්සු ඡන්දෙ දීලා බලය ලබා දුන්නේ ගොවි ජනතාව පාරට බස්සලා ගොවි ජනතාවගේ කරමතින් නිසා අද ගොවියාව අසරණ වෙලා තියෙනවා පොහොර ටික නැතුව ගොයම කහ වෙලා තියෙනවා. මොකද යූරියා අද වෙළඳ පොලේ ගිහිල්ලා ඇව්වාම ඒ ගොවියන්ට ඕන ප්‍රමාණය ගන්න නැහැ. මාර කතානේ මේවා. අනේ දෙයියනේ මේක කාට කියන්නද මේ ගොවි ජනතාව අසරණ වෙලා ගොවියෝ ගිහිල්ලා පොහොර ටික ගන්න බලනකොට කඩේ පොහොර ටික ගන්න නැත්තම් ගොවියන්ට සාධාරණ මුදලකට ඒ වගේම ඕන ප්‍රමාණය ගන්න නැත්තම් කාලෙට වෙලාවට ගොවියන්ට පොහොර ටික නොදී දැන් මේ වගේ ඥාන කතා අහන්නද ඔබතුමාලට බලය දුන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ අනතුරුංගීමක් කරනවා අපි වැඩි කල් යන්නේ නැතුව ගොවි ජනතාව සමග පාරට බහින්න සූදානම් නාමල් කරුණාරත්න මැතිතුමනි ඔබතුමා අද කුෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යතුමා එදා ඔබතුමා ගමින් ගමට ආවේ ඔබතුමා මේ ගොවියෝ ටික මුල් කරගෙන ගොවි සංවිධාන ටික මුල් කරගෙන සමස්ත ලංකා ගොවියන්ගේ සංවිධානයේ සභාපති විදියට අද වෙනකොට ඔබතුමා ඒ සංවිධානයේ විදියට කොතනද ගොවියෝ වෙනුවෙන් කතා කරේ අද ඔබතුමා ඔය පුටුවේ ඉඳගෙන ජනතාවගේ ප්‍රශ්න මග ඇරමින් එදත් මේ මිනිස්සුන්ව රවට්ටුවා අදත් ඔබතුමා රවට්ටන ඔබතුමාලා අවුරුදු ගාණක් බොරු කියලා බලය අරගෙන අද ඔබතුමාලා කරන කිසිම දෙයක ප්‍රගතියක් පේන්නේ නැහැ වැඩපිළිවෙලක් නැහැ ඒ නිසා ගොවියන්ට වෙලාවට අඩු ගාණ ඔබතුමාගෙන් අපි අහනවා පොහොර සහනාධාරී ගොවීන්ට දුන්නද කියලා අම්පාරේ ගොවියෝ අනුරාධපුර ගොවියෝ ඒ වගේම පොළොන්නරුවේ ගොවියෝ ගලෙම්බිදුණු වැව ආදී මේ ගම්මානවල ඉන්න ගොවි ජනතාව හම්බෙලා අපි කතා කරා සාකච්ඡා කරේ ගොවියෝ අපිට දැනුවත් කරේ ඒ ගොවියෝ අපිට මතක් කරේ වෙලාවට අපිට මුදල් ටික වැටුනේ නැහැ සමහර ගොවියෝන්ගේ දවස පාඩු කරගෙන නාමල් කරුණාරත්න මැතිතුමනි ජනාධිපතිතුමනි අග්‍රාමාත්‍යතුමනි අපේ කුෂිකර්මාන්ත අමාත්‍යතුමනි ගිහිල්ලා ගොවියෝ දවසක් බැංකුවේ රස්තියාදු වෙලා තියෙනවා පොහොර සහනාධාරේ බලන්න දවස් 2 3 වගේ රස්තියාදු වුණා ඒත් වෙලාවට ඒක ලැබුණෙත් නැහැ මේ ගොවියන්ට තියෙන ප්‍රශ්නේ එදත් එහෙමයි අදත් එහෙමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විතරයි 350ට පොහොර සහනාධාරේ දෙනවා කිව්වා ඒක අඛණ්ඩව දුන්නා ඒ නිසා එතුමා මේ රට පාලනය කරද්දී අපි දැක්ක නායකත්වය මොකද්ද කියලා අද ඔබතුමාලට අත්දැකීම් නැති ඒතෝ හැකියාව නැති නොහැකියාවක් තියෙනවා කියන එක හොඳට පේනවා මේ කතාවෙන් ඇහුවාම අපිට ඒක හොඳට පැහැදිලි. ඔබතුමා මේ කියන ගොවියන්ට කියනවා කොහේ හරි වංචාවක් තියෙනවා නම් කොහේ හරි පොහොර ප්‍රශ්නයක් තියෙනවා නම් හොරට විකුණනවා නම් එහෙම නැත්නම් මේ වැඩි මුදලට විකුණනවා නම් පාරිභෝගික අධිකාරිය ගිහිල්ලා අල්ලන්න ඕනේ ගොවියෝ නෙවෙයි. හරියට නිකන් අර මේ හොරාගේ අම්මගෙන් පේනහන කතාව වගේ පොලිසිය කියනවා මහජන සහාය පතන හොරු කසිප්පුකාරයෝ ටික අල්ලගන්න. ඉතින් මේ කුඩුකාරයෝ ඒවා මේවා අල්ලන්න. ජනතාව අල්ලලා දෙන්න ඕනේ නෑ. මේ රටේ නීතිය තියෙනවා. මේ රටේ බුද්ධ්‍යංශ තියෙනවා. අන්න දාන්න වටලන්න ගිහිල්ලා පොහොර ටික තියාගෙන ඉන්නවලු වැඩි මුදලට විකුණන්න. ඕකද කතාව නාමල් කරුණාරත්න මැතිතුමනි ඔය කතා ඥාන කතා. දැන් ඔබතුමාට කාලය ඇවිල්ලා තියෙනවා අර ගොවි සංවිධාන වලට කියලා උත්තර බඳින්න. අද මේ ගොවියෝ පොළවේ පස් කනවා. අපි දැක්ක මඩ කනවා. ඒ නිසා මේ ගොවියන්ට ඔබතුමාගෙන් විය යුතු වගකීම් ටිකක් තියලා යුතුයකම් තියෙන අවුරුදු 5යි ඔබතුමාලට බලය තියෙන්නේ. ඔය පුටුවේ ඉඳන් ඉන්න ඔබතුමා අවුරුදු 2ක් නැත්තම් 3ක් ගෝඨාභය මහත්තයා ආවා අවුරුද්දක් දෙකක් ඇතුළත ගෙදර යන්න උනේ ඇයි? ගොවියෝ නිසා. ගොවියන් අසරණ එතුමා ඒ අරන් ආපු වැඩපිළිවෙල අපි අගය කරනවා.
නමුත් ඒක ක්‍රමානුකූලව ටික ටික වෙන්න ඕන වැඩක් එතුමා එකපාරම කරන්න ගියා. ඒත් අත්දැකීම් තියෙන දේශපාලඥයෙකුට එපා කියද්දි එතුමා මේ ජනතාවට ආදරයට හිතුවේ. මොකද රජ රටම ලක්ෂ දෙකකට වඩා වකුගඩු රෝගීන් ඉන්නවා. ඒ ඩයලයිස් කරන ඒ කියන්නේ ලේ මාරු කරන රෝගීන්ගේ ජීවිතේ මරණයත් එක්ක සටන දැක්කාම එතුමා අනුකම්පා කරලා ගොවියන්ට හොඳක් කරන්න යන්නේ නැති. නමුත් මේ තියෙන තත්ත්වෙත් එක්ක පොළවත් එක්ක අද ගොවිතැන් කරලා ආර්ථික යුද්ධයක ඉන්න මේ ගොවි ජනතාවට බැංකු වලින් ණය අරගෙන තමන්ගේ ඔප්පුව බැංකුවේ රත්තරන් බඩු ටික බැංකුවේ මේවා ඔක්කොම තියලා ණය වෙච්ච ගොවීන්ට එකපාර එහෙම කරන්න යන්න බෑ. නමුත් එදා පොහොර මිටිය විශාල වේගෙන් වැඩිවීමක් වුණා. ඒ අනුව අපි දැක්කා ඒ ආණ්ඩුව වලට මොකද වුනේ කියන එක. ඒ නිසා අපි අනතුරු අඟවනවා. නාමල් කරුණාරත්න මැතිතුමනි ගොවියා පාරට බැස්සොත් ඔබතුමාලත් ගෙදර. එදා ඔබතුමාලා ගොවියෝ වෙනුවෙන් අපි දැක්ක අමුඩ ගහලා මිනි පෙට්ටි අරගෙන ඔළුවතු අරගෙන පාරවල් වලට ගියේ. අදත් එන්නකෝ ඒ කට්ටිය එකතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණට NPP එකට අපි කියනවා එන්න ගොවිත් එක්ක නැවත පාරට ආණ්ඩුවෙන් ඉල්ලීම් ටික ඉල්ල දිනවලා දෙන්න. ඒ අද ඔබතුමාලාත් ඒ බලය තියෙන්නේ. අවුරුදු ගාණක් මිනිස්සු මන් දැක්කා මේ ගොවි ප්‍රශ්න කතා කරා ගොවින්ට සහන ඉල්ලුවා. ඒවට විසඳුම් නැහැ ඔබතුමාලා බලයට ආවත්. ඒ නිසා ඔබතුමාලාත් බොරු කියලා බලය ගත්ත බව ජනතාව අද පිළි අරගෙන තියෙන. ඒකයි මම මේ පළාත් පාලන මැතිවරණේ රතු නිවේදනයක් දුන්නේ. ඔබතුමාලාට දුන්නු ඡන්ද පදනම විශාල ප්‍රමාණයකින් අඩු උනේ. ඒ නිසා ඔබතුමාලා අපිට තේරෙනවා බලය පාවිච්චි කර විධායක බලය ඊටාම නරක විදියට පාවිච්චි කරගෙන යන ඔබතුමාලා අපිට ඒකත් අද පේනවා. ඒ නිසා ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් ඔබතුමාලා විසඳුම් ලබා දිය යුතුයි. ගොවි ජනතාව අපි පාරට බහිනවා. නාමල් කරුණාරත්න මැතිතුමාට අපි රතු නිවේදනයක් දෙනවා. මේ අවුරුදු 5න් පස්සේ ආය ඔබතුමාට ගොවි සංවිධානයේත් නැහැ.